A taxi stopped outside Ivy Cottage, and a woman in a bright red coat got out. She walked up to the front door and knocked loudly. Ivy Cottage නිවස ඉදිරිපිට කුලී රථයක් නතර වූ අතර දීප්තිමත් රතු පැහැති කබායක් හැඳගත් කාන්තාවක් එයින් බැස්සා. ඇය ප්‍රධාන දොර අසලට ගොස් තදින් දොරට තට්ටු කළා. Martha, the housekeeper, was in the kitchen at the time. She heard the bell ring and hurried out, wiping her hands on her apron. ගෘහ සේවිකාව වූ මාර්තා ඒ අවස්ථාවේ සිටියේ මුළුතැන්ගේ. ඇයට සීනුව නාදවන හඬ ඇසුණු අතර ඇය තම ඒප්‍රන් එකේ දෑත් විස දමමින් කඩිනමින් පිටතට ආවා. Good morning. The woman said, I am looking for my friend, Mrs. Jane. I believe she is staying here for the summer. සුබෝදෑසනක්. අමුත්තිය පැවසුවා. මම මගේ මිතුරිය වන ජේන් මහත්මියව සොයනවා. මම හිතනවා ඇය මේ ගිම්හාන කාලයේ මෙහි නවතන්ගෙන සිටිනවා කියලා. She was staying here, Martha replied calmly. but I'm afraid she decided to go to the mountains this morning. She wanted to help her sister move into a new house. ඇය මෙහි නැවතී සිටියා තමයි. මාර්තා සංසුන්ව පිළිතුරු දුන්නා. නමුත් කනගාටුයි. ඇය අද උදෑසන කඳුකර ප්‍රදේශයකට යන්න තීරණය කළා. ඇයට ඕන වුණා ඇගේ සහෝදරියට අලුත් ගෙදරකට බඩු බාහිර ආදිය ගෙන යන්න උදව් කරන්න. The woman looked disappointed. Oh dear. I saw her walk toward the village only an hour ago. I assumed she was coming back for lunch. අමුත්තිය බලාපොරොත්තු සුන්නූ ස්වරූපයකින් බැලුවා. අයියෝ, මම මීට පැයකට කලින් ඇය ගම්මානයේ දෙසට ඇවිද යනවා දැක්කා. මම හිතුවේ ඇය දිවා ආහාරය සඳහා නැවත එයි කියලා. That must have been someone else. Martha said with a polite smile. I watched her get into a blue car and drive away very early. ඒ වෙනත් කෙනෙකු වෙන්න ඇති. මාර්තා විනීත සිනහවකින් පැවසුවා. මම අද හුඟක් උදෑසනින්ම ඇය නිල් පැහැති මෝටර් රථයකට නැගිලා පිටත් වෙනවා බලාගෙන හිටියා. The woman sighed. Well, since she isn't here, I will leave. Please tell her I called. අමුත්තිය සුසුමක් හෙළුවා. හොඳයි. ඇය මෙහි නැති නිසා මම යන්නම්. කරුණා කරලා මම ආවා කියලා ඇයට කියන්න. After the woman left, Martha went to the window and watched the taxi drive off. When the car was gone, she called out, You can come out now, Mrs. Jane. She's gone. අමුත්තිය පිටත් ගිය පසු මාර්තා ජනේලය අසලට ගොස් කුලී රථය පිටත්ව යන දෙස බලා සිටියා. රථය පෙනෙන මානෙන් ඉවත් වූ පසු ඇය මෙසේ පැවසා. ජේන් මහත්මිය, දැන් ඔබට එළියට එන්න පුළුවන්. ඇය ගියා. Mrs. Jane came out from the kitchen where she had been hiding. She was laughing. Thank you, Martha. You did that very well. That woman is my neighbor, and she talks for hours. I wanted to make her believe I was away, so I could have a quiet afternoon. ජේන් මහත්මිය එතෙක් සැඟවී සිටි මුළුතැන්ගේ සිට එළියට ආවා. ඇය සිනාසෙමින් සිටියා. ස්තුතියි මාර්තා. මම ඔබ එය ඉතා දක්ෂ ලෙස කළා. ඒ කාන්තාව මගේ අසල්වැසියෙක්. ඇය පැය ගණන් කතා කරනවා. මට ඕනුනේ අද දහවල් කාලේ නිදහසේ ගත කරන්නයි. ඒ නිසා මම මෙහි නැති බව ඇයට විශ්වාස කිරීමට සැලැස්වීමට මට අවශ්‍ය වුණා. අද අපි ඉගෙන ගන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන හරිම විශේෂ ව්‍යාකරණ රටාවක්. සාමාන්‍යයෙන් අපි ක්‍රියාපද දෙකක් එකට ලියනකොට මැදට to දානව නේද? උදාහරණයක් විදියට I want to go වගේ. හැබැයි අද අපි ඉගෙන ගන්න විශේෂ ක්‍රියාපද කිහිපයකදී
ඒ මැදට එන to එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. sensory verbs. මුලින්ම බලමු අපේ මේ sensory verbs සම්බන්ධ ක්‍රියාපද. මම කියන මේ වාක්‍ය දෙක පොඩ්ඩක් අහගෙන ඉන්න. I saw her walk. I saw her walk. මම ඇය ඇවිදිනවා දැක්කා. I heard him call. I heard him call. ඔහු කතා කරනවා මට ඇහුණා. මතක තියාගන්න. මෙතනදී I saw her to walk. I saw her to walk කියලා කියන්නේ නැහැ. ඒක වැරදි. අපි දකින, ඇහෙන, දැනෙන දේවල් ගැන කියද්දී දෙවැනි ක්‍රියාපදයට to එකතු කරන්නේ නැහැ. අපි තවත් උදාහරණ කිහිපයක් බලමු. I smell a cake bake. I smell a cake bake. කේක් එකක් පිච්චෙන සුවඳ මට දැනෙනවා. I noticed him write. I noticed him write. ඔහු ලියනවා මම නිරීක්ෂණය කළා. I watched her drive. I watched her drive. ඇය වාහනේ පදවනවා මම බලාගෙන හිටියා. මේ කතාවේ තියෙන sentence pattern ටික බලන්න. She heard the bell ring. ඇයට බෙල් එක නාද වෙනව ඇහුණා. I saw her walk toward the village. ඇය ගම දෙසට ඇවිදගෙන යනවා මම දැක්කා. I watched her get into a blue car. ඇය නිල් පහතින් මෝටර් රථයකට නගිනවා මම බලාගෙන සිටියා. I watched her drive away. ඇය රථය පදවාගෙන යනවා මම බලා සිටියා. මේ විදියට මේ sentence pattern එක භාවිත කරන්න පුළුවන්.